ආයිබෝවන් දුවේ පුතේ ඔයාලා හැමෝටම. ඔන්න අදත් ලොකු ටීචාව පුතාලට ලස්සන නිර්මාණයක් අරගෙන. අද මොකක්ද බලමු ටීචර් හදන්නේ. අද පුතාලට ටීචර් කියලා දෙනවා ලස්සන ඇපල් ගෙඩියක් හදන්න. එහෙනම් පුතේ ඔයාලා මෙන්න මේ වගේ රතු පාට බිස්ටල් බෝඩ් එකක් ගන්න. මේ බිස්ටල් බෝඩ් එක දෙකට මැදින් නමලා අඟල් භාගයක විතර තීරු 4ක් කපා ගන්න. අඟල් භාගයක විතර තීරු 4ක් කපා ගන්න. මෙන්න ටීචර් තීරු 4ක් කපා ගත්තා. මේ කියන්නේ තීරු 4. දැන් මේ තීරු 4 පුතාලා මෙන්න මේ විදිහට දෙකට මැදින් නමා ගන්න. මේ තීරු 4ම දෙකට මැදින් නමා ගන්න. මෙතනින් හොඳට පිරිමදින්න දෙකට මැදින් නැමෙන තැනින්. ඔන්න පුතේ ටීචර් නම් තීරු 4ම නමාගෙන ඉවරයි. දැන් පුතේ මෙන්න මේ නැමිච්ච පාර තියෙනවනේ, මේ නැමිච්ච තැන මෙන්න මෙතන පුතාලගේ ගම් බෝතලේ අරගෙන මේ නැමිච්ච තැනින් ගම් ගන්න. ගම් ගාලා තවත් පටියක් අරගෙන ඒකත් නැමුණු තැන තියෙනවනේ මේ නැමිච්ච තැන. මෙන්න මේ නැමුණු තැනට හරියට හරි මැදින් ඒකත් අලව ගන්න. දැන් පුතේ මෙන්න තවත් පටියක් ගන්නවා. ඒ පටියත් හරියට හරි මැදින් අපි මේක ගම් ගාලා හරියට හරි මැදින් ගම් ගාලා ඒ පටිය අලව ගන්නවා අනිත් පැත්තට. තවත් එක පටියක් තියෙනවනේ. අපි ඒ පටියත් මේකට අලව ගමු. ඒකත් හරියට හරි මැදින් ගාලා ගම් ගාලා මේ නැමිච්ච තැන මැදට එන්න මෙන්න මෙහෙම ඒකත් අලව ගන්න. මේ බලන්නකො පුතේ. දැන් මෙන්න මේ වගේ කටි ටික මේ වගේ ලස්සනට ඇලව ගන්න පුළුවන් පුතාලා හැමෝටම මේ විදිහට පටි ටික අලව ගන්න. දැන් පුතේ අපි මේකේ මේ විරුද්ධ පැත්තේ පටි අපි එකට එකතු කරලා අලවනවා. එහෙනම් මේ මැද මෙතන ගම් ගා ගන්න. මෙතන ගම් ගාලා ඒකට විරුද්ධ පැත්තේ පටිය මෙයාට අලවනවා. මේ අලව ගත්තේ මේ විදිහට. දැන් අපි අනිත් විරුද්ධ පැත්තේ පටිය මෙතන ගම් ගානවා. ගම් ගාලා මේ පටිය මෙතෙන් අලවනවා. තවත් ගම් පොඩ්ඩක් මැද ගේවා. මේ විරුද්ධ පැත්තේ පටිය මෙයාට ඇලෙව්වා. ඔන්න දැන් අපි පටි දෙකක් අලව ගත්තා. තවත් පටි දෙකක් තියෙනවා. අපි නැවත වතාවක් මෙතන ගම් ගාලා මේ මැද ගම් ගානවා. මේ පටිය අලව. අපි එතන තදින් අල්ල ගන්න ඕනේ. නැත්නම් ගැලවිලා යනවා. නැවත වතාවක් මෙතන ගම් ගෑවා. අනිත් පටිය අලව ගන්න. තවත් පටි දෙකක් තියෙනවා. ඒ පටි දෙකත් අපි අලව ගමු. ඔන්න ටීචර් නම් අලවලා ඉවරයි පටි ටික ඔක්කොම. මේ බලන්න. දැන් මේක බෝලයක් ආකාරයට තියෙනවා. මේ හරිම ලස්සනයි පුතේ. හරි පිළිවෙලට අලව ගන්නකො. එතකොට දැන් පුතාලට හිතෙනවා නම් මේක ගැලවෙයි කියලා අපි මෙන්න මේ ස්ටේපර් එක අරන් උඩිනුයි යටිනුයි ස්ටේපර් කටු දෙකක් ගහගන්න පුළුවන්. එතකොට මේක ගැලවිලා යන්නේ නැහැ. එතකොට අපිට මේකට කොළ දෙකක් ඕන. එහෙනම් අපි කොළ දෙකක් කපා ගන්න විදිහ ටීචර් කියලා දෙන්න. මෙන්න මේ වගේ කොළ පාට බිස්ටල් බෝඩ් එකක් ගන්න. කොළ පාට A4 කොළයක් ගන්න ඕන. ටීචර් අමතක වෙනවා. අරගෙන පුතාලා මේ A4 කොළේ මේ විදිහට දෙකට මැදින් නමන්න. නමලා මේ කෑලි 4ක් තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තෙන්
මෙන්න මෙහෙම චුට්ටක් උඩට කපලා මේ ආකාරයට ලස්සන කොළයක් කපා ගමු. මේ තියෙන්නේ ඔන්න ටීචර් නම් කොළ දෙකක් කපා ගත්තා. දැන් පුතේ මේ කොළ දෙක අපි මේ ඇපල් ගෙඩියේ මෙහෙම අලව ගන්නවා. මෙන්න මේ ආකාරයට කොළ දෙක අලව ගමු. ඊට පස්සේ පුතේ අපිට දැන් මේකට නැට්ටක් ඕනිනේ. අපි A4 කොළවල මේ වගේ දුඹුරු පාට කොළයක් ගන්න. අරගෙන මේකේ පුංචි තීරුවක් අපි මේ ආකාරයට කපා ගන්න. මෙන්න මේ වගේ පුංචි තීරුවක් කපා ගන්න. මේක දෙකට නමලා තියෙන්නේ මේ වගේ දිග පටියක් අපි දෙකට නමලා තියෙන්නේ. මේ තියෙන්නේ ඊට පස්සේ පුතේ Tamanට ඇති නැට්ට ඇති කියලා හිතෙන ප්‍රමාණය අරගෙන මේ දෙකක් තියෙන පැත්තෙන් මෙහෙම උඩට කොටසක් නමන්න. නමලා අපි මෙන්න මේකට මේ කොළේ ළඟට මේ විදිහට නැට්ට අලව ගන්නවා. මෙන්න මේ ආකාරයට අපි නැට්ටත් අලව ගත්තා. ඔන්න පුතේ එහෙනම් ටීචර් ඇපල් ගෙඩිය හදලා ඉවරයි. මේ බලන්න ලස්සන ඇපල් ගෙඩිය. එහෙනම් පුතාලත් මේ විදිහට ලස්සන ඇපල් ගෙඩියක් හදන්න ඕනි. බලන්න පුතේ මේ වගේ ටීචර් හදපු ඇපල් ගොඩක් තියෙනවා. මේ බලන්නකෝ. එතකොට මොනවද මේ කහ පාට? දොඩම්. එහෙනම් අපි පිස්ටල් බෝඩ් එක කහ පාටින් ගත්තොත් අපිට ඇපල් ගෙඩිය හදන විදිහටම මෙන්න මේ ආකාරයට දොඩම් ගෙඩියක් හදා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ලස්සන දොඩම් ගෙඩියක්. එහෙනම් පුතේ ඔයාලත් හැමෝම ලස්සන දොඩම් ඇපල් හදන්න ඕනි ටීචර් වගේම. ඔන්න පුතේ එහෙනම් අද ටීචර් යන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් ටීචර් සර්ප්‍රයිස් එකක් දාලා මේ යන්නකෝ. ආයිබෝවන් පුතාලා හැමෝටම.